පුතා පන්දේවද්දි නැද්ද? හොඳයි හොඳට ආවනා අපි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති අවසන් ආසියානු කුසලාන සුපර්ෆෝර් තරගය දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත්තා. තරගය නැරඹීමට දුෂ්මන්ත චමීරගේ පියාද පැමිණ සිටියා. අපේ නියමයි අංකල් මේ වෙලාවේ මොකද හිතෙන්නේ? මේ වෙලාවෙ ඉතින් අපි දිනනවා තමයි. පුතා පන්දේවද්දි නැද්ද? හොඳයි හොඳට ආවනා අපි කීය ගැනවත් අපි කරනවා මේ මැච් එක. අනිවාර්යයෙන්. එහිදී 16 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ දුෂ්මන්ත පළමු පන්දුවෙන්ම හාර්දික් පාණ්ඩ්‍යා දබා ගත්තා. එහිදී එම අසීරු උඩ පන්දුව රැකගත්තේද දුෂ්මන්ත විසින්. මේ එම අවස්ථාවේදී දුෂ්මන්තගේ පියා දැක්වූ ප්‍රතිචාරය. දුෂ්මන්ත චමීර දිවෙනවා. හාර්දික් පාණ්ඩ්‍යා වෙද. උඩ පන්දුවක් රැක ගන්නවා. දුෂ්මන්ත චමීරගේ පළවෙනි කඩුල්ල මෙන්න පියාණන් කොහොමද අංකල් කැම්ම? නියමයි. අපේ දුෂි පාණ්ඩ්‍යාගේ විකට් එක ගන්නවා. නියමයි. කොහොමද කැම්ම? ඊයේ තරගය අතරතුර පැතුම් නිස්සංක සිය ප්‍රථම ජාත්‍යන්තර 2020 ශතකය වාර්තා කළා. එසේම මෙය මෙතෙක් තරගාවලිය ක්‍රීඩකයෙකු ලබාගත් ප්‍රථම සහ එකම ශතකයද වනවා. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.